මාර්ගාංක 69 යටතේ දීර්ඝතම මගී ප්‍රවාහන සේවයක් දෙන රූට් එක මොකක්ද? මාර්ගාංක 69න් බස් ගොඩක් යනවානේ. ඉතින් ඔයාලට හිතෙන විදියට දීර්ඝතම මගී ප්‍රවාහන සේවය දෙන බස් එක කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මට නම් හිතෙන විදියට මාර්ගාංක 69 යටතේ දීර්ඝතම මගී ප්‍රවාහන සේවය දෙන්නේ මේ වලස්මුල්ල යාපනය යන සිංහගිරි ට්‍රාන්ස්පෝර්ට් බස් එක කියලා. කොහොමුණත් මගේ ගමන් සගයාද මේ බස් එක. ඉතින් කට්ටිය එක්කම එහෙනම් ලෑස්ති වෙන්න වලස්මුල්ල ඉඳන් යාපනය යන්න. මේ වීඩියෝ එක බලන ඔයත් තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපේ බස් එක වලස්මුල්ලෙන් ගමන් ආරම්භ කරේ රාත්‍රී 9ට. 8:45 වෙද්දී බස් එක වලස්මුල්ලට ආවා. දැන් අපේ ගමන ආරම්භ කළා. අපි දැන් කීරම පහු කරගෙන ඉදිරියට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව රාත්‍රී 9:16යි. වෙලාව රාත්‍රී 9:31යි. දැන් අපි ඉන්නේ කටුවන. කටුවන තියෙනවා පුරාවිද්‍යාවකින් සංවර්ධනය කරපු ලස්සන ඕලන්ද බලකොටුවක්. කටුවන පැත්තේ කට්ටිය ගියොත් ඒක බලන්න අමතක කරන්න එපා. මට මේ වීඩියෝ එක කරන්න සපෝට් එක දීපු මගේ යාළුවා පසිනුත් ඉන්නේ කටුවන. ඔන්න මම එයාවත් කටුවනින් යද්දි මතක් කරා. දැන් මේ ඉන්නේ මිද්දෙනිය. දැන් වෙලාව රාත්‍රී 9:44යි. මිද්දෙනිය හරහා යාපනය යන බස් දෙකක් තියෙනවා. ඒ බස් දෙකෙන් එකක් මේක, තව බස් එකක් තියෙනවා මෙම සමාගමටම අයත් කතරගම යාපනය යන බස් එක. ඒ බස් එකත් ගමන් ආරම්භ කරන්නේ මිද්දෙනියෙන් තමයි. අපිට දැන් මේ පේන මිද්දෙනිය හන්දියෙන් පාරවල් 3කට යන්න පුළුවන්. අපි දැන් යන්නේ මෙතනින් පොමට දාලා පනාමුරේ පාරට කෙලින්ම ගියොත් අපිට ගිය හැකි හුංගම පැත්තට. දකුණට තියෙන පාරෙන් යන්න පුළුවන් වීරකැටිය පැත්තට. මගෙත් මේ පාරේ ඇඹිලිපිටියට යනකල් පළවෙනි අත්දැකීම. ඉතින් මම මේ කියන ඒවාගේ වැරදි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා ඒක හරි ගස්සන්න. මොකද මගේ මේ වීඩියෝ බලන යාළුවෝ ලංකාව හැමතැනම ඉන්නවා. ඉතින් ඔයාලා පැත්තෙන් මම මේ වීඩියෝ එක අරගෙන යනවා නම් අනිවාර්යෙන්ම මේ පැත්තේ යාළුවෝ සෙට් එක වැරදි තියෙනවා නම් හදන්න ඕනේ. බස් එකේ දාලා තියෙන පිටුරස් මාලාවේ ලයිට් එක නිසා තමයි ওই පාට මාරු වෙනවා වගේ ඔයාලට පේන්නේ. ඒක වැඩි දුරක් යනකල් නම් දාලා තියෙන්නේ නැහැ. ඒක ඉක්මනට ඕෆ් කරනවා. මේ ඒක නිසා වීඩියෝ බලන්න අපහසු වෙනත් කමක් නැහැ. මම කියනවා පුළුවන් නම් දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න කියලා.
සඳහන් 10:03. අපි දැන් මේ ඉන්නේ පනාමුරේ. මේ ටයිම් එකට මේ පාරවල් වල බස් අඩුයි. බස් නැද්ද කියලාත් මම හරියටම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ළඟ හෝල්ට් වලට යන කට්ටියත් පුරුදු වෙලා ඉන්නවා මේ බස් එකේ යන්න. ඉතින් අපි ඒ කට්ටියවත් දාගෙන වලස්මුවේ ඉඳලා ඇඹිලිපිටිය යනකල් ටිකක් හිමින් තමයි ආවේ. දැන් වෙලාව රාත්‍රී 10:15යි. අපි දැන් මේ ළඟා වෙලා තින්නේ ඇඹිලිපිටියට. ඇඹිලිපිටියට මම මේ එන්නේ දෙවනි වතාවට. මීට කලින් මගේ තුන්වෙනි බ්ලොග් එකේ වගේ මම ආවා ඇඹිලිපිටියට PRM Express බස් එකේ. දැනුත් ඒ බස් එක තාම දුවනවා. මම බ්ලොග් කරන්න ගත්ත මුල්ම කාලේ. ඉතින් මගේ පරණ ෆෝන් එකෙන් කරපු වීඩියෝ එකක් ඇත්තේ පැහැදිලි කිරීමක් ටිකක් මදි ඇති. ඒත් ඒක බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේකත් බලන්න. දැන් මේ ඉන්නේ ඇඹිලිපිටිය බස් ස්ටෑන්ඩ් එකේ. දැන් වෙලාව රාත්‍රී 10:20යි. කොහොම හරි මේ වෙලාව වෙන බස් එකක්වත් නැහැ ඇඹිලිපිටිය බස් ස්ටෑන්ඩ් එකේ. අපේ බස් එක විතරයි තියෙන්නේ. පොඩි දේවල් ටිකක් තියෙනවා මට ඔයාලත් එක්ක කියන්න මේ ඇඹිලිපිටිය සම්බන්ධව. මාර්ග අංක 69 යටතේ ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක්ම ගමන් ආරම්භ කරන්නේ ඇඹිලිපිටියෙන්. ඒ වගේම තමයි රත්නපුරෙන් අවිස්සාවේල්ලෙනුත් වගේ ගමන් ආරම්භ කරන බස් රථ තියෙනවා. නැත්තේ නෑ. මේ බස් එකට අමතරව ඇඹිලිපිටියෙන් යාපනය, ඇඹිලිපිටියෙන් අනුරාධපුර, ඇඹිලිපිටියෙන් වවුනියාව යන බස් රථ කිහිපයකුත් තියෙනවා. ඒව ගැන මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. ඒව ගැන මම වෙනම දවසක ඒ බස් වල යන ගමන් කතා කරන්න ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා. සංකපාලෙන් පහු කරලා අපි දැන් පාදල පැත්තට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව රාත්‍රී 11:10යි. රාත්‍රී 11:18 වෙද්දී අපි ආපහු කොටගවැලට. අපි දැන් ඉන්නේ මාදම්පේ. දැන් වෙලාව රාත්‍රී 11:30යි. අපිට වමට තියෙන පාරෙන් යන්න පුළුවන්. කාල්ල දෙනියාය පැත්තට යන අයට ඒ පාරෙන් යන්න පුළුවන්.
විස්සාවෙල්ලට වගේ යන කාල විතරක් හම්බෙන ප්‍රධාන නගරවල ටිකයි ඒවට එන වෙලාවල් විතරයි දාලා තියෙන්නේ. වටපිටාව ගොඩක් පෙන්වන්න ගියේ නැහැ. ඉතින් දැන් අපි ඉන්නේ කහවත්තේ. දැන් වෙලාව රාත්‍රී 11:40. අපේ ගමනේදී හම්බුන තවත් එක් ප්‍රධානම නගරයක් තමයි රත්නපුරය කියන්නේ. රත්නපුරයට මේ බස් එක එනවා 12:10 වෙද්දී. රත්නපුරය හරහා නම් අපි ගමන් කිහිපයක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් රත්නපුරය කියන්නේ මගේ වීඩියෝ බලන අයට හුරු පුරුදු නගරයක්. රත්නපුරය හා කුරුවිට ගත්තොත් විශේෂ සිද්ධාස්ථාන වගේම නරඹුන් ස්ථාන ගණනාවක් තියෙන ප්‍රදේශයක් තමයි මේක. ඒ අතර ශ්‍රී සුමන මහා දේවාලය, ඒ වගේම ශ්‍රී පාදස්ථානයට යන මාර්ග කිහිපයක්ම තියෙනවා. ඊට අමතරව නරඹන ස්ථාන වගේ ගත්තොත් දියාලි කිහිපයකුත් මේ අතර පිහිටලා තියෙනවා. පළස් මුල්ලේ ඉඳලා යාපනය බලාගෙන අපේ වෙහෙසකර ගමනේ විනාඩි 10ක විතර තේ විරාමයකට අපේ බස් එක පරකඩුවේ නතර කරා. මේ වෙලාවේ මෙතන තිබ්බා මාර්ගාංක 122 මොන්රාගල ඉඳලා කොළඹ යන ලක්ගම් බස් එකක්. ඒ වගේම මාර්ගාංක 98න් කොළඹ ඉඳලා මොන්රාගල බලා යන ප්‍රයිවට් බස් එකක්. දැන් අපි ඉන්නේ ඇහැලියගොඩ. දැන් වෙලාව 1:16. අපි පළාත් කිහිපයක් කරාම යනවා. මුලින්ම අපි දකුණු පළාතෙන් තමයි අපේ ගමන ආරම්භ කරේ. ඊට පස්සේ අපි ආවා සබර්ගමු පළාතට. සබර්ගමු පළාතෙන් දැන් අපි ආවිලා තියෙනවා බස්නාහිර පළාතට. අපි දැන් මේ ඉන්නේ අවිස්සාවේල්ලේ. හරියටම රාත්‍රී 1:30 වගේ වෙද්දි මේ බස් එක ගෙනවා අවිස්සාවේල්ලට. පළාතෙන් බස්නාහිර පළාතට ආව විතරයි නැවතත් අපි යනවා සබර්ගමු පළාතට. දැන් අපි මේ ඉන්නේ දෙහියෝවිට. දැන් වෙලාව රාත්‍රී 1:43. දෙහියෝවිට නැවතත් මාර්ගය පාරවල් දෙකකට බෙදෙනවා. ඒ අතර අපි යන්නේ වම් අත පැත්තට. ඒ කියන්නේ යටියන්තොට පාරේ. ඊට අමතරව දකුණු අත පැත්තට දින පාරෙන් නැවතත් ඇහැලියගොඩ පැත්තට යන්න පුළුවන්. වෙලාව රාත්‍රී 1:50යි. කරවනැල්ලෙන් දකුණු අත පැත්තට තියෙන පාර කිංගත්හේන හැටන් නුවරඑළිය පැත්තට යන්න පුළුවන්. ඔයාලට මතකයි අපි මේ පාරේ ගමන ගියා. රන්කුමලේ නයිට් එක්සස් බස් එකේ. බලමු නැති කට්ටිය අනිවාර්යයෙන්ම බලන්න. මං කියපු සුන්දර ගමන.
හැමෝටම නයිට් එක්ස්ප්‍රස් බස් එක කියන්නේ කළුතර ඩිපෝට අයත් කළුතර කොළඹ හරහා නුවරඑළිය රාත්‍රී ගමන් වාරයක් යන බස් එකක්. කොළඹින් රෑ 1ට අද්දන්නේ මම ඒකේ ෆුල් වීඩියෝ එකක් කරලා තිනවා. බලපු නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලන්න. අපිට දැන් මේ හම්බෙන බස් එක තමයි මෙම සමාගමටම අයත් මේ මාර්ගයේම ආවරණය කරන අනෙක් බස් රථය. ඒක දැන් ඔය යාපනයේ අන්තයේ ඉඳලා බාලස් මුල දක්වා යන ගමන් වාරයේ තමයි අපිට ඔය හම්බුනේ. අපිට ඊළඟට හම්බෙන ප්‍රධානම නගරය තමයි රුවන්වැලිය. රුවන්වැල්ලට මේ බස් එක එනවා රාත්‍රී 2:05 වෙද්දී. කුඹුර අරන්තර එහෙම පහු කරලා අපි දැන් ඇවිල්ලා තින්නේ ගලිගමුවට. දැන් වෙලාව රාත්‍රී 2:27යි. ගලිගමුවෙන් අපිට හම් වෙනවා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය. ගලිගමුවෙන් පස්සේ අපේ මාර්ගය වෙන්නේ මේකයි. අපි දැන් යනවා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නුවර පැත්තට ගිහිල්ලා රංගවල හන්දියට වෙනකම්. රංගවල හන්දියෙන් අපි වමට හැරිලා දේවාලගම හරහා යනවා පොල්ගහවෙලට. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නුවර පැත්තට ඇවිල්ලා රංගවල හන්දියට වෙනකල් ආවා. දැන් අපි රංගවල හන්දියෙන් හරවලා යනවා පොල්ගහවෙලට.
දැන් මේ ඉන්නේ දේවාලෙකම. දැන් වෙලාව රාත්‍රී 2:45යි. දේවාලෙකම පාස් කරගෙන යද්දී අපිට හම් වෙනවා මාඔය පාලම. මාඔයෙන් තමයි වයඹ පළාතයි සබරගමුවයි නැවතත් වෙන් වෙන්නේ. පොල්ගහවෙල. දැන් වෙලාව රාත්‍රී 2:56යි. පොල්ගහවෙල ස්ටේෂන් එකට වගේ යන කෙනෙක් ඉන්නවනම් මෙතනින් බහින්න පුළුවන්. එතනට යන්නේ පොල්ගහවෙල කියලාම තමයි. අපිට දැන් මේ හම්බෙන්නේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය. මෙතනින් පස්සේ අපේ ගමන් මාර්ගයේ වන්නේ මාර්ගාංක 15න් යාපනයේ කොළඹ යන බස් මාර්ගයම තමයි. හරියටම අලුයම 3:20 වෙද්දී අපි ආව කුරුණෑගලට. මේ බස් එකේ වැඩ කරන කට්ටිය කියන විදිහට මේ බස් එකට ගොඩාක් දවස් වලට කිසිම තරගකාරීත්වයක් ඇති වෙන්න බස් එකක් සෙට් වෙන්නේ නැහැ. තරගකාරීත්වයක් ඇති වුණත් වවුනියාවෙන් එහාට තමයි තරගකාරීත්වයක් ඇති වෙන්නේ. අපිට ඉතින් මාර්ගාංක 15 කියන්නේ හුරු පුරුදු මාර්ගයක්නේ. දඹුල්ලට යනකල් ඇති තරම් අපි ගිහිල්ලා තියෙනවා මගේ channel එකේ වීඩියෝ වල. අපි දැන් මේ තිබ්බා ගමුවේ. දැන් වෙලාව අලියම 3:25යි.
ගලය වෙලෙහිම පහු කරගෙන අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ දඹුල්ලට. ඒ වගේම තමයි මහනුවර මාතලේ හරහා එන යාපනය වවුනියාව අනුරාධපුරය වගේ පැතිවලට යන බස් රථත් දඹුල්ලේදී හම්බ වෙනවා. ඒ වගේම තමයි මහියංගනේ ඉඳලා බකමූණ පාරේ යන බස් රථත් අපිට දඹුල්ලේදී හම්බ වෙනවා. අර මම වීඩියෝ එක මුලදීම කිව්වේ මෙම සමාගමටම අයත් කතරගම යාපනය යන බස් රථයක් තියෙනවා කියලා. ඒ බස් රථයක් මහියංගනේ ඉඳලා බකමූණ පාරේ ඇවිල්ලා දඹුල්ලට එනවා. දඹුල්ලෙන් පස්සේ A9 මාර්ගය ඔස්සේ තමයි යාපනයට එනකල් යන්නේ. දඹුල්ලෙන් යාපනයට අලුයම 4:30ට පළස් මුල්ල යාපනය සිංහගිරි ට්‍රාන්ස්පෝර්ට්. අද අපි මේ ගමනේ බස් රථයේ රියදුරු මහත්වරුන් දෙන්නෙක් ඉන්නවා. එතන බස් රථය අරගෙන යන මෙන්න මේ විදිහට. පළවෙනි එක්කෙනා පළස් මුල්ල ඉඳලා පරකඩුවට බස් එක අරගෙන එනවා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා පරකඩුවේ ඉඳලා නැවතත් තිබ්බටුවක තේවිරාමයට එනකල් අපේ බස් රථය අරගෙන එනවා. ඊට පස්සේ මුලින්ම බස් රථයේ හිටපු රියදුරු මහත්මයා නැවතත් තිබ්බටුවෙන් බස් එක අරගෙන කිල්නොච්චියට යනකල් අරගෙන යනවා. ඊට පස්සේ නැවතත් දැන් මේ ඉන්න රියදුරු මහත්මයා කිල්නොච්චි ඉඳලා යාපනයේ වෙන අපේ ගමනාන්තය දක්වාම බස් එක අරගෙන යනවා. දැන් වෙලාව උදෑසන 5යි. දැන් අපි මේ ඉන්නේ තිබ්බටුව තේවිරාමයේ. දීලා අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කැකිරාවට. කැකිරාවට එද්දී වෙලාව උදෑසන 5:15යි. අපිට ඔය පේන වම් අත පැත්තට තියෙන පාර තමයි තලාව එප්පාවල හරහා අනුරාධපුරයට යන පාර. දැන් වෙලාව උදෑසන 5:30යි. අපි දැන් මේ ඉන්නේ මරතන් කඩුවේ. අද මේ ගමන් මාර්ගය පළාත් වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි මුලින්ම අපේ ගමන ආරම්භ කරේ දකුණු පළාතෙන්. දකුණු පළාතෙන් ගමන් ආරම්භ කළා අපි ආව සබරගමු පළාතට. සබරගමු පළාතෙන් අපි ආව බස්නාහිර පළාතට. බස්නාහිර පළාතෙන් නැවතත් අපි ගියේ සබරගමු පළාතටම තමයි. සබරගමු පළාතෙන් අපි ගියා වයඹ පළාතට. වයඹ පළාතෙන් අපි ගියේ ඊළඟට මධ්‍යම පළාතට. මධ්‍යම පළාතෙන් පස්සේ උතුරු මැද පළාත අවසානයේ අපි යන්නේ උතුරු පළාතට.
බස් කණුව ගාව. අපිට දැන් මේ පේන වම් අත පැත්තේ පාර තමයි මාර්ගාංක 15 අනුරාධපුර කොළඹ බස් මාර්ගය. උදෑසන 6 වෙද්දී අපි ආවා මිහින්තලේට. මිහින්තලේ දින ඉදිකටු සෑයට පන්රක් එහෙම දාලා තමයි අපි එතනින් ගියේ. ඒ වගේම තමයි මිහින්තලේ රජමහා විහාරයට යන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බැහැලා එයාලටත් යන්න පුළුවන්. රබාවට එති වෙලාව 6:15යි. රබාවෙන් තමයි අනුරාධපුරේ වවුනියාව බස් මාර්ගය එකතු කරන්නේ. මගේ වීඩියෝ බලන යාළුවන්ට මේ පාරවල් ඉතින් හොඳට හුරු පුරුදුයිනේ. ඉතින් ඔයාලට මං හම් වෙන ප්‍රධාන නගරවල් ටික විතරයි මේ ටිකේ පෙන්නුවේ. උතුරු මැද පළාත සහ උතුරු පළාත ඕනෑවත් වවුනියාවත් අතරින් තමයි වෙන් වෙන්නේ. ඒ වෙන් වෙන තැන හරියටම එතනට කියන නම නම් මම හරියට දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.
බස් රථ මෙතනින් පණුරක් දාලා යන්න නම් අමතක කරන්න නැහැ. ඔයාලට එතන හරවල පෙන්නන්න කියලා තව පොඩ්ඩෙන් ෆෝන් එකක් දීමු. ඒකයි මේ ඇඟිල්ලත් පෙවුනේ. ඒ වගේම තමයි ඔයාලට දැන් මම මේ පෙන්නන බස් එක ඔයාලට මතකද දන්නේ නැහැ. මම මෙයාගේ බ්ලොග් එකක් කරලා තියෙනවා. මෙයාගේ බ්ලොග් එක කරන දවසේ මෙයාට කරදරයකුත් වුණා. මේ බස් එකත් මාර්ගාංක 69 ඔස්සේ වවුනියාව හම්බන්තොට යන බස් එකක්. ඒක කවුරුත් දන්නේ දක්ෂිණ පැෂන් රන්න කිව්වහම තමයි. නුවර පාරට සීමා වෙච්ච බස් කම්පැනි එක බස් එකක් තමයි අපිට දැන් මේ හම්බෙන්නේ. තේවිද්දි සුපර් සර්විස් බස් එක. මේක මේ පාරට දාලා දවස් 2කට විතර පස්සේ තමයි මට මේ හම්බෙන්නේ. මම මොකද මේ වීඩියෝ එකත් කළා දැන් මාස 2ක් විතර වෙනවා. අද වෙනකොට නම් මේ සමාගමේ බස් දෙකක්ම වවුනියාව කොළඹ මාර්ගයේ ධාවනය වෙනවා. උදෑසන 7:10යි වවුනියාවෙන් යාපනයට සමරසිංහ ට්‍රාන්ස්පෝර්ට්. වලස්මුල්ල ඉඳලා වවුනියාවට යනකල් එක දිගට පොඩ්ඩක් ඔන්න නිදා ගන්න නැතුව මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවා. ඉතින් වීඩියෝ කොහොමද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් එක්ක ළඟදී යාපනයට ගියෙත් නැහැ. ඉතින් අපි ළඟදීම යාපනයට යමුකෝ. ඒ වගේම තමයි මට මේ බස් රථයේ වීඩියෝ එක කරන්න මේ බස් රථයේ හිමිකරුතුමන් ඒ වගේම රියදුරු මහත්වරුන් කොන්දස්තර මහත්මයා ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මම එයාලවත් ආදරෙන් මතක් කරන ගමන් මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඩබල් සතියෙත් හමු වෙමු.